ආයිබන් සියලු දෙනාටම මුළු රටම ආපදාවකට ලක් වෙලා තියෙන වෙලාවක තමයි මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න හිතෙන්නෙත් නැහැ. ඉතින් මම මේ පුංචි වීඩියෝ එකක් කරේ ඔයගොල්ලන්ට මේ වාගේ ආපදා තත්ත්වයක් ඇත්තටම ජීවිතේටම දැකලා නැහැ අපි වුණත්. ඉතින් මේ වෙලාවේ ඔබේ වාහනයත් අනතුරකට ලක් වෙලා ආපදාවට ලක් වෙලා ඇති. ඇත්තටම ජලයට ගහගෙන ගිල්ලා බස් වලට යට වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වාහන වගේම මිනිස් ජීවිත විශාල ගණනක් විනාශ වුණා ලොකු ඛේදවාචකයක්. ඉතින් ඒ ගැන ඇත්තටම වචනයෙන් කියන්න බැරි කනගාටුවක් දැනෙනවා. ඉතින් මම මේ ඔයගොල්ලන්ට වාහන ගැන පොඩි කතාවක් කියන්නේ. ඔයාලට පුළුවන් නම් ඔබගේ යට වුණ වාහනය ඒ වගේම වතුරට ගිය වාහනය ඉක්මන හදාගන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ලංකාව තුල ස්පෙයා පාර්ට්ස් කරන මහත්තුරු ඉන්නවා, ජපානය තුල ඉන්නවා. ඒ වගේම ඒ මහත්තුරුන්ට වගේ පොඩක් කතා කරලා ඇත්තම தত্ত্বය කියලා ඔයාලා පුළුවන් නම් ඔබේ වාහනේ අලුත් වැඩියක් කරගන්න උත්සාහ කරන්න. මොකද මේ මහත්තුරු ඔබට සැලකිල්ලක් දක්වලා ඔබගේ වාහනයට අවශ්‍ය කෑල්ල ස්පෙයා පාර්ට්ස් එක ලබා දෙන්න පුළුවන්. ඇත්තටම ලංකාව තුල ඒ වගේ මහත්තුරු තමයි ඉන්නේ. ඇත්තටම ඒ ගැන මතක් කරන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ.